වයස අවුරුදු 15 ඉහළ මිතුරැල්ලේ මේ තරගයට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අප කාර්යාලයට පැමිණ මාර්ගයෙන් ලෙස ඉදා
සාමාන්‍ය ලොකු අර දවන්ත විදිහට සංවිධානය කරලා තියෙනවා. අතන හොඳයි මම දැක්කන්නේ. හරි බොහොම අවශ්‍ය කොටස් ලයිව්. මේ තරඟ මාලාව ගැන කියන්නට යම් කිසියක් තියෙනවා. සන්තෝෂයි මේ දෙයක් වෙනවා නම් අපි එකෙන් ඉන්නවානේ. ඒ නිසා මේ හැමදේම සන්තෝෂයි. ඒ කියන්නේ එකෙන් සපෝට් එක දෙනවා. මේ ගමේ ලේවල් කියනවා කියන්නේ ගමේ තුතුයි. බොහොම සුදුසු ඔබට. To all the ladies.
සම්බන්ධ කරන්න කියලා අදහස පොඩ්ඩක් අපිට ගමේ
කැමැත්තෙන් කියනකට මට පළවෙනි ස්ථානය ලැබුණා. Thank you. හරි. මේ ගමේ එකමුතුව මේ 16 කියන කණ්ඩායම බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් එකමුතුව මම හිතන්නේ මේකට මාස ගාණක් තිස්සේ මේ කට්ටිය පෙරම් පුරලා බොහොම සුබදායකත්වයක් දක්වලා හැමෝගෙම ආධාර උපකාර අරගෙන මේ ගමට නත්තල කියන අසිරිමත් දේ අද ගමේ හැමෝම ප්‍රීති කරන දවසක බවට ඔප්පු කරලා පෙන්වනවා. ඉතින් මම හැමදාම හිතනවා මේ වගේ ගමට වැඩක් කරන පෙරුනායකවත් අපිට සම්බන්ධ වෙලා හැමදාම මේ ගමේ 16 brothers කියන කණ්ඩායමට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. If you wanna find a vibe.
උදේනි සිල්වා ප්‍රමුඛ ටීම් එකට ගෞරවයෙන් ආරාධනා කරනවා මගෙන් ලැබෙන ලෙස. කබඩි සෞමින් ස්ථාන කරගත් උදේනි සිල්වා ප්‍රමුඛ කණ්ඩායම තමයි අපිත් එක්ක මේ සිටින්නේ. ඉතින් අපිට අපි මේ සංවිධානය කරපු මේ තරගය ගැන පොඩි අදහසක් අපිට දෙන්න පුළුවන්ද? ගමට පුරකාරකට පස්සේ මේ වගේ පරිසරයක් තිබුණේ ගමේ කට්ටිය එකතු කරලා මේ වගේ වැඩසටහන් කිරීමකට. දැන් මොහමඩ් මුස්තුරි තව කාගෙ අදහසක් අපිට දෙන්න. අපි හැමදාම කණ්ඩායමත් එක්ක තමයි තරම් කරේ. දැන් දශක ගන්න. තාමත් ඒ දශක ගන්නාවේ අපි තමයි සවසක්කම් කායම් ඕනම තරණ කණ්ඩායමක් එක්ක අපිට කම්බාදුට අදට ඒවා. මොහමඩ් මුස්තුරි තරගෙට සහභාගී වෙන්න තමයි. වැඩසටහන ගැන යම් කිසි දෙයක් කියන්න තියෙනවා නම් අපිට කියන්න. ඇත්තටම මහභාගී මේ කරපු 2016 ක්‍රීඩා සමාජය විසින් කරපු සමාජීය තරගයට අපි මුලින් ඉඳන්ම ලෑස්ති වුණා. අපි රටේ ඇත්තටම ගමට මේ වගේ දෙයක් කරපු එක ඇත්තටම වටිනවා මේ අවස්ථාවේ. ඔව් අපිට තව කවුරු අදහසක් මලි අපෙන් දෙන්න. ජීවක. ඇත්තටම අපි මේ තරගයේ මීට වැඩි තරගයක් බලාපොරොත්තු වෙන තරගයක් ලබා දෙන්න කණ්ඩායමක් සිටියේ නැහැ. ඉන්න ජවසම්බන්ධ කොල්ලටියක් බලාපොරොත්තු වෙන ඊළඟ පාරත් මීට වැඩි හොඳ තරගයක් ලබා දෙයි කියලා. අනිවාර්යයෙන්ම මහභාගයේ ශක්තිමත්ම කණ්ඩායම කබඩි මේ තරගයේ පළවෙනි ස්ථානයේ ශක්ති කණ්ඩායම. ඕකේ ජය වේවා. අයින් කරන්න. මේ විකට ඇඳුම් තරගයේ මොකක්ද වගේ නමද? එන්නා. මොකක්ද වලින් ඉදිරිපත් කරේ කට්ටියට? කොහොමද කට්ටියට ඉතින් දැන් මේ අකේගේ ඩාන්ස් එක කියන්නේ? අද පළවෙනි තරග නැටුවේ? ලාලා ඉන්න. අද පළවෙනි තරග නැටුවේ නැත්නම් කලින් දමානවා? පිටරයක් දැන් මේ දවස්වල ගණන්කේ පොඩ්ඩක් ඉතින් ගානක් වැඩිනේ. පිටරයකුත් දැන් රුපියල් 60ක් විතර වෙනවනේ. දැන් ගානක් අපි
එහෙම නැත්නම් මේ දවස්වලදී නදියේ ඒක ගණන් වැඩි. ප්ලීස් කට් එක හොඳයි. කට් එකක් කවන්න හම්බෙන්නේ නැහැ. දාවිද දවසකින් මම. ආයි බොහොම ස්තුතියි තරකට සහභාගී වුණා. බැටගම අචලා. ඔයාලා දන්නවද කවුරු කියන්නේ? කවුරුත් එන්න බලන්න කවුද මේ බැටගම අචලා කියලා? Hari bom studi. Betul ke? Kalau gambar ni ke? Kalau kamu dan yang aku sama dia. Panjang